ඊළඟට කියනවා හාල් මිල ගැන. මෙයා මට බයින මම මොනවද කරේ? මං එනකොට හාල් තිබුණේ නැහැ. මිනිස්සු හාල් කන්න තිබුණේ නැහැ. මේගොල්ලෝ ගොයියෝ පාට දැම්ම නෑ. මං ආවා. ඕර ලැබලා දුන්නා. තානාදාර ලැබලා දුන්නා. දැන් ඒ යලකන්නේ 2022 යලකන්නේ ගොයියෝ හාල් දුන්නා. 2023 මහ කන්නට දුන්නා. 2023 යලකන්නට දුන්නා. 2024 මහ කන්නට දුන්නා. දැන් මේ යලකන්නට ඇයි අපි දුන්නේ ඒවා මෙතන? මේ වගා කරගෙන යන්නේ. දැන් මොකද්ද මෙතන කියන්නේ? හාල් ගැන ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය කන්නේ කිරිසම්බා නාඩු වලට වඩා වගා කළා. ඉතින් ගොවියෝ වගා කරනවානේ තමන් කැමති එක. පිට ගිහින් කියන්න පුළුවන් ද ලියද්දෙන් ලියද්දට කුඹුරෙන් කුඹුරට ඔයා මේක දාන්න කියලා. ඔයා නාඩු දාන්න, මෙයා මුං යට දාන්න. ගිහින් කියයිනේ. ඔයා කිරිසම්බා එක එක විදිහට ඔය කරන්න පුළුවන්ද? අපේ වැඩේ තියෙන්නේ ගොවීන්ට නිෂ්පාදනය කරන්නයි සාධාරණ මිලකට තමන්ගේ ගෙදර කුස්සියට ඒක ලබලා දෙන්න. එච්චරයි තියෙන්නේ. සමතේ ඉඳන් කුස්සියට. ඒක කරන්නේ අපි විවෘත වෙළඳ ක්‍රමයකට. හාල් මෝලිමයන් ඉන්නවා ඒව අර ගන්නවා. ඒවා ගිහින් විකුණනවා. වැඩිපුර මිල වැඩි වුණොත් අපි පිටින් හරි ගෙනල්ලා හාල් ලබලා දෙන එක පාලනය කරන්න. මේකයි කරන්නේ. මේකයි ක්‍රමය අපි කරගෙන යන්නේ. මේක නැති කරාලු. ලොකු මෝල්කාරයන්ට දුන්නේ. කවුද ලොකු මෝල්කාරයන් දුන්නේ? 2002 ඉඳන් 2004 ආණ්ඩුව තිබුණැද්දි අපි දූනගහ තමයි ශක්තිමත් කළේ. ඒ කාලේ හාල් වල ප්‍රධාන මුද්දස්ථානේ දූනගහ. මෙතන පොළොන්නරුවේ පටන්ගෙන විතරයි. ඩඩ්ලි නිපුණ ඔක්කොම පටන් ගත්තා විතරයි. මෙතන තිබුණේ. ඊළඟට කවුද දූනගහ නැති කරේ? ඊට පස්සේ ආවේ කෘෂිකර්ම ඇමති කවුද? කවුද චන්ද්‍රිකාගේ කෘෂිකර්ම ඇමති? ඉතින් එයානේ දූනගහ නැති කරේ. එයා දූනගහ නැති කරලා දූනගහ නැති කළා මේගොල්ලෝ ලොකු වෙන්න ඉඩ දුන්නා. මම මොනා කරන්නද? 2015 ගන්නකොට දූනගහ නැති වෙලා. පස්සේ දූනගහ තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඒක බේර ගන්න. මං හැඩිසන් මන්තුමාට හර්ෂ සිල්වට කිව්වා. ඔය දෙන්නෙන් ගිහින් අහන්න. නැති කරේ අනුර කුමයි. ඉතින් මට ඇවිල්ලා කෑ ගහලා වැඩක් නැහැ. මට තිබුණේ තියෙන එක්ක වැඩ කරා. ඉතින් ඔයත් ගිහින් දැන් තියෙන මෝල් කාර්යයක් වැඩ කරනවා. ඔය නැති කරේ. මම වැඩ කරේ මෙතන තියෙන්නේ මේක ගන්න. දැන් ඒකක්වත් එපාලු. මොකද දැන් කියන්නේ රජයේ ගබඩාවක V8ක් නැහැ. හරි. ඒක තියෙන කුස්සියෙන්නේ. මම මොනටද V8 තියාගන්න මං යටතේ. V මණ්ඩලයේ ආහාර සැපයුම් දෙපාර්තමේන්තුව කැඳෙව්වා. අපි රජයේ V ගබඩා ප්‍රතිසංස්කරණයේ මුදල් දෙනවා. මොනටද ඒක හිස් නම් මොනටද මුදල් දෙන්නේ? මහා කන්නේ ගබඩා පුරවලා V ගන්නවා. මං ඇවිල්ලා මත්තල ගබඩා පෙරෙවුවා මේගොල්ලෝ දොස් කිව්වේ. මං V ගබඩා පද්ධතිය මෝල්ලා අලුවියට සතුසේ තියෙනවා. දැන් මේ ඔක්කොම සතුසේට දෙනවා. ඒක විකුණන එක සමුපකාරට දෙනවා. ඒක කළා අසාර්ථක වුණානේ. ඒ කියන්නේ සම්පූර්ණ පුද්ගලික V වෙලෙන්දන් V මෝල් ඔක්කොම නැති කළා ආණ්ඩුවට ගන්නවා. ඒක කරන්න පුළුවන්ද? මිනිස්සුන්ට බත් කන්න බැරි වෙන එච්චරයි.